රජයේ රෝහල්වල හෙද නිලධාරීන්ගේ හෙද නිල ඇඳුම කිසියම් ආගම් හා සංස්කෘතීන් අනුගමනය කරන පුද්ගලයන් ගැන සිතා වෙනස් කරන්නේ නම් එයට එකඟ නොවන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සභාපතිත්වයේ දරන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය ඇමතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත. නිසි ප්‍රමිතියකින් යුතුව ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව නිර්මාණය කරන ලද හෙද නිල ඇඳුම කිසියම් ආගමක් හා සංස්කෘතියක් අදහන අය වෙනුවෙන් වෙනස් කළ යුතු බව රජයේ වගකිව යුතු ඇමතිවරයෙක් ප්‍රකාශ කර තිබෙන බවට වාර්තා පළ වී ඇතැයි සංගමේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අත්සනින් යුතුව ඇමතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් කර තිබේ. මේ අන්දමින් හෙද සාත්තුවද වෙනස් කළ යුතු බවට කවුරුන් හෝ යෝජනා කළහොත් එයද කළ යුතුව ඇති බව ආනන්ද හිමියන් සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. කිසියම් කෙනෙකුගේ ඉල්ලීම මත හෙද නිල ඇඳුම වෙනස් කිරීමට පෙර හෙද සංගමය සමග සාකච්ඡා කර නිගමනයන්ට එළඹෙන ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සිය ලිපියේ සඳහන් කර ඇත. කෙසේ වෙතත් සමස්ත ලංකා ජෛමතුල් උලමා ඇතුළු මුස්ලිම් සිවිල් සමාජ 15ක් සමග විදේශ කටයුතු ඇමති විජිත හේරත් පසුගිය 23 වෙනිදා පැවැතු සාකච්ඡාවේදී විදේශ කටයුතු ඇමතිවරයා පෙන්වා දුන්නේ හෙද වෘත්තියේදී මුස්ලිම් සංස්කෘතියට අනුව හිස වැසීම හෝ පාදය වැසෙන ඇඳුමකින් සැරසී නෛතික බාධාවක් නොමැති බවය. රජයේ මෙම තීරණය පිළිබඳ ඔබගේ අදහස් තිබේ නම් පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ ඉදිරියටත් නරඹන්න අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.